තණ්හා පොදිකසා තව කෙනෙකු නසා මොනවද අවසානයේදී අරගෙන යන්නේ අන්තිම සිංහල බෞද්ධ මනුස්ස ජීවත් වෙනකන් උඹලා බඩගින්නේ ඉන්නේ නැහැ. මේ කතාව කියන්නේ බිග් මාස්ටර් විසින් ඉෂාක් බේග්ට. ඒ කතාවේ හරි තේරුම් යන සුවිශේෂී කාර්යභාරයක් මේ දවස්වල සිදු වෙනවා. ඉෂාක්ට කෝටියක්. මේ කාර්ය නම් වෙලා තින්නේ එහෙම. ඉෂාක් බේග් මේ වෙනකොට ඉන්නේ අසනීප තත්ත්වෙන්. ඒ නිසාම ඔහු වෙනුවෙන් සිදු කරන සත්කාරයක් මේ. මේ ශ්‍රී ලංකේ ගායක ගායිකා සංගමේ තවත් එක් මානුෂීය මෙහෙවරක් සීම යුතුයකමක්. මේ වැඩත් එක්ක බොහොමයක් කලා ශිල්පීන් එක්කාසු ඉන්න අයුරු අප දැක්කා. ඒ අතර විශේෂයි නවක ගායනතරුත් ඊට සහයෝගය දක්වලා තිබුණා. ජනප්‍රිය ගායිකා හනා ෂෆා ඇතුළු බොහෝ පිරිසක් මූල්‍යමය වශයෙන් මේ කටයුත්තට ඔවුන්ගේ දායකත්වය ලබා දීලා තිබුණා. මේ අතර ඉෂාක්ට කෝටියක් සත්කාරය යටතේ ඉෂාක් වෙනුවෙන් තවත් රුපියල් බිලියන 1 පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. එම පරිත්‍යාගය සිදු කර ඇත්තේ ජනප්‍රිය ජීව විද්‍යාදේශක දිනේෂ් මුතුගලස. ඒ සම්බන්ධිනුත් චාමින්ද විමල්සේන ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබා තිබුණා. පෙදුරු තලාගලටත් වැඩි උස මුතුගලසගේ පිං සිත ඉෂාක්ට කෝටියක් වෙනුවෙන් මිලියනයක් පරිත්‍යාග කළා. බොහොම පිං මුතුගලස. තවත් මං මොනවා කියන්නද අපි කතා කළා පමණයි. ඔයා මේ රටේ සිටින කෙනෙකුගේ කකියන ලේවල ඇති මනුස්සකම ආදරණීය සෙනෙහස ලිංගතුකම එකට කැටිකොට ක්‍රියාවෙන්ම පෙන්වා ඇත. වෙන මං මොනවා කියන්නද ඔබ එය මෙම මානුෂීය මෙහෙයුම වෙනුවෙන් ක්‍රියාවෙන්ම පෙන්වූ කල එකක් කියන්නම් ඔයාට මේ රටම ආදරේ ඔබට අහස තරම්. ඒ අතරතුර ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ෆෙනෑන්දුත් ඉෂාක් බේග්ට මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කළ තිබුණා. ඔහු විසින් පරිත්‍යාග කළ මුදල රුපියල් ලක්ෂයක්. ඒ සම්බන්ධයෙන් ගැලැක්සිස් ගායක චාමින්ද විමලසේන මෙසේ සටහනක්ද සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා. ඉෂාක්ගේ නිවසට ලාංකික සංගීත කණ්ඩායම් අතර නව යෞවනයේ බලකතුම පෙරලිකාර සංගීත කණ්ඩායම් නායකයාගේ පැමිණීම. ඉෂාක්ට හයියක් වෙන්න ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් සහ ෆ්ලෑෂ්බැක් කණ්ඩායම ඔහුගේ නිවසටම පැමිණීම ඉෂාක්ට විශාල සතුටක් ගෙන දුන් බව මට දැනගන්න ලැබුණා. එතදර රොෂාන් ඔයාට ගොඩක් පින්. ඔයා ඉෂාක්ව බැහැදකින්නට ඔහුගේ ගෙදරටම බලන්න ගොස් ඔහු සතුටු කළාට සහ ඔහුගේ මනස හැදුවට. රොෂාන් ඉෂාක්ව බලන්න අද එන බව දැනගත් ඉෂාක්ගේ නිවසවට අසල්වාසීන් හා නෑදෑයින් ඔහුගේ ඡායාරූපයක් ගන්නට පවා උනන්දු ආකාරයේ මහට ඉෂාක්ගේ පුතු පැවසුවේ ඉතාමත් සතුටින්. රොෂාන් ඔබේ මානුෂීය ලිංගතු සංවේදී හදවතට අපි හැමදාමත් ගරු කළෙමු ප්‍රිය කළෙමු. ඉතින් ගොඩක් පිං රොෂාන් අද ඉෂාක්ට සවියක් වන්නට පැමිණ මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කළාට. හිටින ව්‍යවසායක ඔබට ඔබගේ ව්‍යාපාරය පිළිබඳව ලෝකයටම කියන්න ඩිජිටල් අවකාශයේ අපෙන් ඉඩක් මෙම දුරකථන අංක ඔස්සේ බිස්ටෝක් සමග දැන්ම සම්බන්ධ වන්න.